ඉතින් ඔන්න අදත් මං ඇවිල්ලා නම් ගේම් එක ප්ලේ කරන්න ආවා. ඉතින් මේ ප්ලේ කරන එකෙන් මං ඔයාලට අද කියලා දෙන්නම්. ඉස්කෝලෙන් පැන ගන්න අලුත් විදියක්. ඒ කියන්නේ වෑන් එක ඩිකේට නැගලා තමයි මේ පාර පැන ගන්න තියෙන්නේ. ඉතින් වැඩි කතා ඕනේ අපි යමු. කලින් වීඩියෝ වගේම ඉස්සල්ලාම අපිට කරන්න තියෙන්නේ උඩ තට්ටුවට ගිහිල්ලා කරන්ට් එක ඔන් කරගන්න. ඉතින් අපි කලින් වීඩියෝ බලපුවා දන්නවා ඉතින් උඩ තට්ටුවට යන්නේ කොහොමද? නොබලපුවා දැන් දන්නවා ඉතින් යන්නේ කොහොමද කියලා. කරන්ට් එක ඔන් කරගන්න මෙන්න මේ වගේ ඩ්‍රෝ එකක් ඇරියා. ඒ කියන්නේ මේ පොඩි ලාච්චුවක්. ඒකේ තියෙන මෙන්න මේ වගේ කේබල් එකක්. කේබල් එක අරන් ගිහිල්ලා කනෙක්ෂන් එක දෙන්නයි තියෙන්නේ ඉස්කෝලේට. ඉතින් පළවෙනි ස්ටෙප් එක විදිහට ඒක අපි ඉවර කරනවා. සවුන්ඩ් එඩි කරමු. ඉතින් ඇත්තම ගියොත් මම මේ පළවෙනි පාර නේ ප්ලේ කරන්නේ. මේ ප්ලේ කරන්නේ පස්වෙනි පාර. මොකද සීන් එක කියන්නේ මම ඔයාලට කියන පල්ලෙහාට ඉල්ල පෙන්නන්නම්. මෙන්න මේක. මේ තියෙන්නේ ට්‍රූබාද මොකක්ද එක? ට්‍රූබා. අන්න ඔය මගුල හොයාගන්න බැරුව කියන්නේ ඒක තිබ්බෙම නෑ. ඒක හොයාගන්න නැති වෙලා මං පට්ට ගේම තියලා ඒක මේව කරේ. ඒ කියන්නේ වීඩියෝ පහ ඩිලීට් කරවලට ඒව තමයි ඉස්සෙල්ලා දැක්කේ. ඔන්න වෑන් එක ආවා. ඉතින් වෑන් එක යන්න ඉස්සෙල්ලාම අපි මේ දොර ඒ කියන්නේ මේන් ස්විච් එක ඔන් කරගමු. ඒතකොට ඔක්කොම ගේට් ඔන් වෙනවා මේ වගේ. ගේට් ඔක්කොම ඔන් වුණාම අපිට කරන්න තියෙන්නේ කෙලින්ම මෙන්න මේකෙන් එළියට යන්න. එළියට නෙවෙයි. යන්න. ඉතින් ඔක යන්න කෙටි වාර වලට තියෙනවා. මම ඒ ගැන අලුත් වීඩියෝ එකක් ගේන්නම්. මේකේ තව වීඩියෝ ගොඩක් ගේන්න පුළුවන්. මොකද කරන්න වැඩ ගොඩක් තියෙනවා. දැන් අපි ගත්ත ට්‍රූබා එකෙන් ඔන්න වගේ එන දෙක ගලවන්න ඕනි. එන දෙක ගලවලා අපිට ට්‍රූබා එකෙන් ඔච්චරයි මම හිතන්නේ කරන්න තියෙන මතක විදියට. අපි ට්‍රූබා එක මෙන්න මේ හරිය දෙගන්න වෙලා ඔතන ඩ්‍රොප් කරා. දැන් ඔය සද්දට රියැක්ෂන් දැන් යන්න ඕනේ යතුරක් හොයන්න. ඒක ඇවිල්ලා කහ පාට යතුරක්. යෙලෝ කී කියලා තමයි මම හිතන්නේ නම තියෙන්නේ. ඒ යතුරු හොයන්න ඕනේ අපි යන් උඩ තට්ටුවට. අප්පා මට හරි මහන්සි මේක ප්ලේ කරලා මොකද මට එපා වුණා. ඇයි මේක හොයන්න නෑ. ඒක තියෙන තැන පළවෙනි පාර කියලා ප්ලේ කරද්දී ඒක අනිත් තැන තමයි පස්සේ තියෙන්නේ. යතුරු එතන නෑ එලකිරි. දැන් යතුරු හොයන්න වෙනම බල්ලෝ දෙන්නේ කියන්නේ. ෂික්. පහළ තට්ටුවේ කියලා පහළ තට්ටුවේ බාත්රූම් එකේ තියෙන්න පුළුවන්. ෂුවර් නෑ. එහෙම තිබ්බේ නැත්නම් ඉතින් මේ වීඩියෝ එකත් කට් කරලා අලුත් වීඩියෝ එකක් තමයි මට ගන්න වෙන්නේ ආය. ඒතර මම මේ කියන කිසි දෙයක් වලට ඇහෙන්නේ. මොකද මේ වීඩියෝ එක නෑනේ. ආඩෝ යතුරු තියෙන එලකිරි. යතුරු තියෙනවා. දැන් වැඩි දෙයක් කරන්න දැන් අපි ලොකු දෙයක් කරලා ඉවරයි. කෙලින්ම ගිහිල්ලා දැන් ආයෙ පාරක් අර අපි අරගත්තේ මේක ට්‍රූබා එකෙන් අරගත්තේ. අම්මා වෑන් එක යනවා අපරාධේ. ඒ ට්‍රිප් එකේම යන්න තිබ්බ කමන්නේ. ගිහිල්ලා පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා. චූටි සීන් එකක් තියෙන්නේ. ඔයාලා මේ අලුත් ලෝකයකට එක්කන් යන්න යන්නේ. උතනින් දෙකට නැවෙන්න. මං හිතනවා අර ගලවන්න ට්‍රූබා එක ඕනේ නැති වෙයි කියලා. ඕනේ වුණොත් එතනත් පොඩි ප්‍රශ්නයක් එනවා අය. අය ගලන් ට්‍රූබා එක ඕනේ නැහැ. එල්ල කිරි. දැන් ඔයාලා ඉන්නේ මේ ඉස්කෝලේ පොළොවේ යට. ඉතින් ඔය වතුරේ ෂේප් එක එහා පැත්තකට මේ පැත්ත එකේ තියෙන වතුර මෙහෙට එන එක. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට තමයි වතුර යන්නේ. අපි ඔන්න කොළ පාටයකට බහලා යන්න ඕනේ. අර කහ පාට බටේලකට යන්න කලින් ඉක්මනට ඔය ගොඩට පැන ගන්න නැත්නම් ඕකේ වැදිලා මැරෙනවා. ඉතින් ඒක ගැන අලුත් එකක් මම ගේන්න වීඩියෝ එකක්. ඔන්න ඕකත් ගලව ගන්න. හරි. දැන් ඔන්න අපි වෑන් එක ඇවිල්ලා මෙන්න මෙතන පාක් කරනවා. මෙන්න මෙතන. වෑන් එකේ දැන් එකේ තව ටිකින් තව රෙදි ටිකක් කරගෙන යක්කා. එතකන් ටිකක් තියෙන වැඩ ටිකක් කරගන්න. ඉස්සෙල්ලා මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ කහ යතුරෙන් බැරියා දොර ඇරියා. පේන්ට් බකට් එකක් තියෙනවා. ලොරිය මේ වෑන් එක ආවම අපි එක්ගම එතකන් මෙතන බන්ච් ඔෆ් කීස් තියෙනවා. අපි ඕක අරන් යන් උඩ තට්ටුවට. නිකන් බලලා ඉන්න. වෑන් එකේ නිකන් කරන්න වැඩක් තියෙන්නත් හැබැයි. දැක්කද? හරි මේසි ඔය යතුරු ටික ඉල්ලලා තමයි මෙච්චරලා බැලලුනේ අපි. bunch of keys. ඉතින් ඕකෙන් ආය ඕක අරින්න පුළුවන්. මෙන්න මේක අරින්නත් පුළුවන් ඔය යතුරු කට්ටලෙන්. දැක්කනේ? හරිම ලේසි සරලයි.
අචේ මැක්ස් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයා දැන්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද පස්සේ කියන්න එපා වීඩියෝ මිස් වුණා අරකද මේකද කියලා. එහෙම කියන්නේ නැහැ ඔයාලා හරි එක හරි. කියන්න එපා. ආය අපිට මේකෙන් අරින්න දොරවල් නැහැ. මේක ආය ඔෆ් කරන්න පුළුවන් දන්නේ නැහැ නේ. ආය ඔෆ් කරන්න බෑ. හරි හරි. දැන් අපි ලොන්ඩ්‍රි යන්න. ඒක මුකුත් කරන්න ඕනේ නැහැ. යක්ෂණිත් එන්න අපි යන්න. මොකක් කියන්නේ? මට බයිනවනේ. ඒ මොකක්ද යකෝ කියන්නේ? ඒක මට බැන්න මං හිතන්නේ. හරි දැන් ඔයාලට කරන්න තියෙන සීන් එක මං කියන්නම්. යතුරු දැන් අපිට ඕනේ නැහැ. මම යතුරු විසි කරන මේක අස්සට. යතුරු තියාගන්න කියන්නේ. දැන් අපි යන් උඩට. නිකන් වෑන් එක එනකම් බලන් ඉන්න පින්නේ. වෑන් එක එනකම් බලන් ඉන්නවා කියන්නේ. වෑන් එක තව ටිකකින් එයි. වෑන් එක ඇවිල්ලා. ඔන්න ඔය පේන ගේට්ටුව තියෙන මේක. ඔන්න ඔය ගේට්ටුවෙන් තමයි එන්නේ. ගේට්ටුවෙන් ඇවිල්ලා වෑන් එක මෙතන රිවර්ස් කරනවා. හරිද? ආවට පස්සේ ඉතුරු ටික කියන්න නැත්නම් වලට මවා ගන්න අමාරුයි. අපි බලමු මතන කැෆේ එකක් තියෙනවා. ඔකේ අපිට තේ එකක්වත් දෙයිද කියලා. මල්ලේ තේ එක. ඒ කැත වැඩ කරන්න එපා යකෝ. බල ඒක වැහුවා මේ summer camp tickets available for sale. You will learn playing and making new friends for children from 10 to 15 years old with the company of our loving nut. අම්මලා වෑන් එක ආවා. වෑන් එකේ ලස්සන ෂොට් එකක් ගමු අපි. අරගන්න හරි. වෑන් එක උතන අම්මට නැවිල්ල. කොහමද නැවිල්ලනේ? හරි අක්කා දැන් ඔහොම යන්න අක්කද. අක්කා හරි නැන්ද හරි. ඔයා ගිහලා රෙදි හොදන්න. දැන් ඔයාලට දෙන්න වැඩ තියෙනවා. අප්පා ඔයා හින්දා මෙච්චර කට්ට කෑවේ. දැන් ඔය පේන්ට් බකට් එක ගන්න. කෙලින්ම යන්න මෙතෙන්ට. ඔව්. අරින්න ඔය පෙට්ටිය. බලන්න උඩට. මෝඩගේ දැන් තීරි. දැන් ඕක හැලුවට පස්සේ ඕකේ ඔන්න ඔය දැන් තියෙන රෙදි ටික ඉස්සල්ලා හේ දෙන්න දානවා. කොහොමද දාන්නේ? හේ දෙන්න දාලා නිදාගන්නයි. ඔන්න උතන පුටුවේ. ඔයා යන්න. ඔයා යන්නේ නිදාගන්න. ගොරවන තුන්නේ. එකද? හොල්මම්ම තමයි උන්නේ. නන්නක්කත් යනවා. දැන් මෙතන මෙන්න මේ බෙල් එක දැක්කද? බෙල් එක වැදුනට පස්සේ රෙදි ටික හොදලා ඉවරයි. ඔය රෙදි ටික දැන් ආයේ වෑන් එකට පටවයි. රෙදි ටික ඔන්න වෑන් එකට පටවනවා. එකයි තව දෙකක් තියෙනවා. යන්න ඉක්මනට. එන මහතයි නේ ඒකේ. බඩ වෙලා වගේ. හරි. ඊට පස්සේ දෙවෙනි එකත් පටවන්න. ඊට පස්සේ තුන්වෙනි එක ගන්න. තුන්වෙනි එකත් ඔන්න ඔහම ගත්තා. තුන්වෙනි එකත් පටවන්න. තුන්වෙනි එක පැටවුවට පස්සේ දැන් ඒකට පේනවා පෙට්ටගමේ තියෙන ටිකත් තින්ත ගෑවිලා. එතකොට කරන්න දෙයක් නැහැ. ඒ ටිකත් හොදන්න දානවා. ඔන්න ඕක තමයි ට්‍රික් එක. දැන් ඔන්න හොදන්න දානවා. ඉතුරු කට්ටලෙත් දානකන් චුට්ටක් ඉන්න. ඉතුරු කට්ටලෙත් ඔන්න ඔහම දායි. හරියට හරි. දැන් අපිට තියෙන්නේ හැංගුණා. දැක්කනේ? අපි දැන් වෑන් එක ඇතුලේ මේ පෙට්ටගමේ හැංගිලා ඉන්නේ. ඕක ඉතින් රෙදි ටික හොදන්න දාලා ටික වෙලා නිදාගෙන රෙදි ගන්න නැහැ මං හිතන්නේ. ඒ රෙදි ටික එහෙමම තියලා ඕක එනවා මං හිතන්නේ යන්න. පව් කරා එන නිදිමතේ ඉන්නේ නේ. අපි බලමු විනාඩි 10කට කලින් වීඩියෝ කිව්වර ගන්න පුළුවන් වේද කියලා. අර ඉක්මනට ආවම අපිට යන්න තිබ්බා. ඉතින් ඔහොම මාසියා මැක්ස් channel එක subscribe කරන් යන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ කියන්නේ මේ වීඩියෝ කරන පස්සේ වීඩියෝ එක like එකක් දාන්න. ඊට කලින් ඉතින් channel එක subscribe කරලා අන්න දොර වැහුවා. මං කියන්නේ ගියේ අපේ bell icon එක click කරලා තියන්න මම මේ game එකේ අලුත් වීඩියෝස් ගේනවා. හරි. ඔන්න එහෙනම් අපි
සාර්ථකව ඉස්කෝලෙන් එළියට ගියා. දැක්ක නේද? අපි දැන් ඉන්නේ වෑන් එක ඇතුලේ. ඔහෝ ඉස්කෝලෙන් එළියට ගියා. හරි එහෙනම් කස්ටිය විනාඩි 10කටත් වැඩි ගේම් එක ප්ලේ කරා. වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් අලුත් සතියකින් සෙට් වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. channel එක subscribe කරලාම යන්න කියලා මතක් කරනවා. යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම goodbye.